සුබ දවසක් මා ප්‍රියාදර මිත්‍රය. අද දවසේදී දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ ජීවිතයේ ඇදහිල්ල ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමක් ඔබ ඉදිරියේ ලැබීමට සතුටු වෙනවා. ශුද්ධ ලියවිල්ලේ අපිට වචනයක් මේ ආකාරයෙන් මතක් කරන හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්න බැරි. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට එන තැනැත්තා විසින් උන්වහන්සේ ජීවමානව සිටින බව, උන්වහන්සේ සන්නන්නට උන්වහන්සේ විපාක දෙන බව විශ්වාස කරන්න ඕනේ. මිත්‍රනි, මේ පදයට අනුව අවසන සරල සත්‍ය, ඒ සරල සත්‍යයක් වත් ඒ අපි ඇදහිල්ලේ ගමන ජීවත් වීමේදී ඒ ගැඹුරු අර්ථාන්විත තේරුම් ගත හැකි සත්‍යයක් බවට ප්‍රත්‍යක්ෂ වෙනවා. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ අපේ දක්ෂතාවය හෝ ධනය හෝ නොව අපේ ඇදහිල්ලයි. මහත්තු ඇදහිල්ල කියලා කියන්නේ දෙවියන් වහන්සේ සිටින බව පිළිගැනීමක් නෙවෙයි. ඒ උන්වහන්සේගේ යහපත්කම සහ පොරොන්දු කෙරෙහි අප තබන ස්ථීර විශ්වාසය. ඔබ උන්වහන්සේව සොයන විට උන්වහන්සේ අනිවාර්යෙන්ම ඔබට ප්‍රතිඵල ලබා දෙන බව විශ්වාස කිරීම මහත් වූ ඇදහිල්ලක තිබෙන ලක්ෂණය. එබැවින් අද දවසේ ඔබ මුහුණ දෙන්නා වූ අභියෝගය කුමක් වුවත් ඇදහිල්ලේ ප්‍රකාශනයක් කරන්න. ඔබේ ප්‍රශ්නය දෙන දෙස බලලා මට බැහැ කියනවා වෙනුවට දෙවියන් වහන්සේ දෙස බලා මෙසේ පවසන්න. ස්වාමිනී, ඔබ සිටින බව මා ඔබ සොයන විට ඔබ මට මඟ පෙන්වන බවත් මම විශ්වාස කරනවා. මාගේ ඇදහිල්ල ඔබගේ වචනයේ මත අත්තිවාරම් තබා ඇත. ඒ නිසා තේරුම් ගන්න, ඔබ ස්වර්ගය සතුටු කරන්න ඕනෑ නම් ඔබ ඔබේ ජීවිතයේ තබන හැම පියවරකදීම ඇදහිල්ල පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්. එබැවින් අද දවස පුරා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කර නොහැකි යන වචනය මෙනෙහි කරන්න. ඔබගේ මේ මහත් වූ ඇදහිල්ල තුළින් ආශ්චර්යයන් අත්දකින්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද